ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධව පළමුව මෙවර ප්‍රාදේශ සභා මැතිවරණයට විශේෂයෙන්ම මට පැහැදිලිව උවමනාවක්ම තිබ්බා මේ මැතිවරණ ක්‍රමය තුළ ප්‍රාදේශ සභාව පිහිටවීම සඳහා තීරණාත්මක සාධකයක් බවට මම පත් කරන්න ඒ සඳහා තමයි මම ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කරේ. නමුත් අවාසනාවකට මගේ ස්වාධීන කණ්ඩායම නමගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණා. ඊපස්සේ මම ඇත්තෙන්ම ඒ පිළිබඳව මම කල්පනා කරමින් ඉන්නකොට මං දේශපාලන වශයෙන් ඒ ප්‍රතික්ෂේප වීමත් සමගම ඈත් වෙලා ඉන්නකොට තමයි අපේ ස්වාධීන කණ්ඩායමක් ඉතුරු වෙච්ච ස්වාධීන කණ්ඩායමේ නායකතුමා මට ආරාධනා කරේ. ඒ අනුව මට පළවෙනි පාර සහ දෙවෙනි පාර ආරාධනා කිරීම සම්බන්ධව මම ප්‍රතික්ෂේප වුණා. තුන්වෙනි පාර තමයි මට ආරාධනා කරේ. ඒ අනුව මං තීන්දුව කරා මෙතුමා සමග මේ මැතිවරණ කටයුතු වලට සහාය සම්බන්ධ වෙනවා කියලා. ඒ අනුව තමයි මම එතුමත් එක්ක මේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා උතුරු කරදර ප්‍රදේශයේ මගේ කොට්ටාසයටත් දකුණු කරදර කොට්ටාසයේ කොට්ටාස දෙකට එක හා සමානව මම මැතිවරණ ව්‍යාපාර කටයුතු කරේ. ඔබ ස්වාධීන වෙන්න හේතුව කුමක්ද? ස්වාධීන වෙන්න හේතුව මේ දේශපාලන ක්‍රමය තුළ මේ මැතිවරණ ක්‍රමය තුළ අපට වෙන විකල්පයක් නැහැ. ඒ කියන්නේ දේශපාලන පක්ෂයකට මේ විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂයකට ජයග්‍රහණය තමන්ගේ කොට්ටාසේ ජයග්‍රහණය කරගන්න බැරි වුණොත් മന്ത്രി ආසනයක් ලබා ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා. දැන් අද දේශපාලන පක්ෂ ලොකු අර්බුදයක් අද වෙනතුරුත් තාම තමන්ගේ දේශපාලන පක්ෂයේ නියෝජිතයන් පත් කරන්නට නොහැකියාව පත් වෙලා තියෙනවා. ඒ හේතුව මේ මැතිවරණ ක්‍රමය. නම් අපි මේ මැතිවරණ ක්‍රමයට අනුගත වෙලා ජනතාවට සේවය කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ සඳහා තමයි මේ ස්වාධීන කණ්ඩායමක් නිර්මාණය කරේ. මට උවමනාව තිබුණේ ඇත්තෙන්ම මේ තීරණාත්මක සාධකයක් බවට පත් වෙන්න මට ඒක කරගන්න තිබ්බ මගේ යෝජනාව මගේ ස්වාධීන කණ්ඩායම සම්මත වෙලා තිබ්බනම් മന്ത്രി ආසන දෙකක් දැන් මෙවැනි අවස්ථාවක එක മന്ത്രി ආසනයක් මගේ නම නැති ස්වාධීන කණ්ඩායමට ලබා දෙන්න මට දායක වුණා නම් මගේ ස්වාධීන කණ්ඩායමෙන් අදුම ගානේ മന്ത്രി ආසන දෙකක් ලබාගෙන මට තීරණාත්මක සාධකයක් බවට පත් කරන්න තිබ්බා. උතුරු කරදර ප්‍රදේශයේ ජනතාව ඔබත් එක්ක ওই තරම්ම ලෙන්ගතු වෙයි. නෑ උතුරු කරදර මේ ඡන්ද කොට්ටාසය කියන්නේ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සීමාව තුළ තිබෙන ඉතාමත්ම දුෂ්කරතම ඡන්ද බල කොට්ටාසයක්. ඒ කියන්නේ ඇහැලියගොඩ නගරය හැරුණු විට ඊළඟ විශාලම නගරයේ මේ කරදන උතුර ඡන්ද කොට්ටාසය. ඒ කියන්නේ 4 ප්‍රදේශයෙන් ආරම්භ කරපුවාම කළුතර දිස්ත්‍රික්කය කොළඹ මායිම දක්වා මේ කොට්ටාසය දිවෙනවා. කිලෝමීටර 10ක්. දැන් 4 සිට උඩගම කළුතර මායිමට කිලෝමීටර 10ක් තියෙනවා. ඒ කිලෝමීටර 10ක වපසරියක් මේ කොට්ටාසය තුර. එහෙම කොට්ටාසයක් ඇහැලියගොඩ නැහැ. ඒකේ ඡන්දදායකයන් 3980ක් පමණ ඉන්නවා. ජනගහනය ගත්තොත් 10000කට ආසන්න පිරිසක් ඉන්නවා. එයින් අහිංසක දරුදරියන් අධ්‍යාපනය ලබන 2000ක් පමණ ඉන්නවා. ඉන් අනතුරුව වැඩිහිටි ජනතාව 1500ක් පමණ ඉන්නවා. ඊට පස්සේ මේ අහිංසක මිනිස්සු ඉන්නවා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව මේ වෘත්තීය රාජ්‍ය සේවක සේවකයින් පිරිස ඉන්නවා. මේ සියලු දෙනාගේම බලාපොරොත්තුව බවට මම පරිවර්තනය වෙන්නේ මේ උතුරු කරදන ඡන්ද බල කොට්ටාසේ විශේෂයෙන්ම පෞගිය 2017 නායාමට ලක් වෙනවා. තනින් තන පීඩාවටපත් වෙනවා. දැන් මේ වකවානුව තුළ මේ ජූනි මාසයෙන් මැයි මාසයෙන් පස්සේ ගොඩාක් ජනතාව බොහොම අසරණ තත්ත්වයටපත් වෙනවා. ඔවුන් ජීවත් වෙන්නේ සමහර අවස්ථාවල වැස්ස වැඩියෙන් වර්ෂාවටපත් වුණොත් ගෙවල් වලින් යනවා. ඒ වගේ උතුරු කරදන විද්‍යාලය සහ උතුරු කරදන පන්සලයක පිරිසක් ඉන්නවා. ඒ වගේ නොයෙකුත් පීඩාවට පත්වෙච්ච ජන කොට්ටාසයක් තමයි මේ උතුරු කරදර ප්‍රදේශයේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්නට තියෙන එකම විසඳුම බහුතරයක් ජනතාව මාව විශ්වාස කරනවා. එතකොට මේ මොකද්ද මේ විවිධාකාරයෙන් ලබන චෝදනාවලට ඔබ දෙන්නේ? එහෙම නැත්නම් පිළිතුර දෙන්නේ මොකද්ද? එහෙම නැත්නම් ඒ පිළිබඳව ඔබ දරන මතයේ අදහස කුමක්ද? මට මේ මැතිවරණයෙන් පස්සේ මුලින්ම මට ආරාධනා කරපු අවස්ථාවේදීත් මම යම් මාධ්‍ය මේ සාකච්ඡාවකදීත් මම ප්‍රකාශ කරේ ඒකයි මගේ මේ മന്ത്രി ආසනය ලබා ගන්න 80%කට ආසන්න දායකත්වයක් මම ලබා දුන්නා. ඒ නිසා මම පළමුව ඒ ස්වාධීන කණ්ඩායමේ නායකයා
ඒ මන්ත්‍රී ධූරය නියෝජනය කරලා ඉන්න අනතුරුව ජනතාවට කරදන ජනතාවට සාධාරණත්වයේ ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ කියන මතය තමයි මම හිටියේ. මම ඉතින් ඒ සාධාරණත්වය මොකක්ද කියන එක ජනතාවට තේරෙනවා. ඒ නිසා ඒක තමයි මම සමාජගත කරන්න උත්සාහ කරේ. ඒ කියන්නේ මේ මැති ඕනෙම දැන් දේශපාලන පක්ෂවල මේ මන්ත්‍රී ආසන දෙක තුනක් ආවට පස්සේ ඔවුන් දිවුරුම් ප්‍රකාශ සකස් කරලා අවුරුද්දක් ආවල් මන්ත්‍රීතුමාට ඉතුරු අවුරුදු දෙක එහෙම ගිවිසුමක් සකස් කරනවා. ඒ අනුව තමයි මම බලාපොරොත්තු වුණේ මේ ජනතාව මේ ස්වාධීන කණ්ඩායමට මම දායකත්වය ලබා දුන්නේ නැත්නම් මේ මන්ත්‍රී ආසනය ලැබෙන්නේ නැහැ. ඒක හැලියගොඩ ජනතාව හොඳ ආකාරව දන්නවා. ඒ නිසා ඒකට සාධාරණත්වය ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ කියන එක තමයි මම පැහැදිලි කරේ. නමුත් ඒ පිළිබඳව අපේ කණ්ඩායමේ නායකතුමා කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් මම මේක ජනතාවට කියන්නට ඕනේ මේක මට විතරක් සිද්ධ වෙච්ච නෙමෙයි 240ක් විතර මේ මැතිවරණ ව්‍යාපාරයේදී ලංකාවෙම මේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඔවුන් එක එක ක්‍රම භාවිතා කරගෙන මේ මැතිවරණ කටයුතු නිරත වුණා. විශේෂයෙන්ම පසුගිය 2018 මැතිවරණයේදී මහරගම මහනගර සභාව ප්‍රතික්ෂේප වුණාට පස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඊට පස්සේ ඔවුන් ඊළඟ මේ මාස දෙක තුනකින් මේ ඒ බලය පිහිටෙව්වා. ඒ වගේ ක්‍රමයක් තියෙනවා. නමුත් මේක ඉතින් මට මේකට ලොකු පහර ගැසීමක් ලොකු චෝදනාවක් කරනවා. මේ කොහොමද සභාවට ඉන්නේ? නමුත් මේක සඳහා නීතියානුකූල වැඩපිළිවෙලක් අපි හැදුවා. අපි ඒකට උපදෙස් ගත්තා. ඒ අනුව තමයි මේ මැතිවරණයේදී මම දායකත්වය ලබා දුන්නේ. මම මේ කරදර ප්‍රදේශයේ ජනතාවට රැස්වීම් කීපයක් පවත්වලා මේකේ ඇත්ත ප්‍රකාශ කරා. මේකේ මගේ නම නැහැ. නමුත් මෙන්න මේ ක්‍රමය තුල මට එන්න පුළුවන්. ඒ නිසා ජනතාව මේ සදා දායකත්වය ලබා දෙන්න මන්ත්‍රී ආසන දෙකක් එන්න දායකත්වය ලබා දෙන්න කියන එක මම කරදන ජනතාවගේ සෑම වෙලාවකම මතක් කරා. මම මේක බොරු කියලා ඡන්ද පාව ගත්තේ නෑ. හැම කෙනාටම කරුණ අවබෝධ කරලා දීලා මෙන්න මේකයි ක්‍රමවේදය, මෙන්න මේ විදිහ නිසා තමයි මේ මැතිවරණයට මම ඉදිරිපත් වුණේ. මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ මට මේ ස්වාධීන කණ්ඩායමින් ඉල්ලීමක් කරා. ඒ අනුව තමයි මම සහයෝගය ලබා දුන්නේ. එහෙම කියලා මම පැහැදිලි සත්‍ය ජනතාවට ප්‍රකාශ කරලා තමයි මේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ. විශේෂයෙන් මම කැමති නෑ මට ඡන්දය ලබා දුන්න ජනතාවට යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් මම ඒකට මූලික වෙන්න ඕනේ, වග කියන්න ඕනේ අහිංසක මිනිස්සු, ඒ වගේම සාමාන්‍ය ජනතාව, ඒ වගේම මධ්‍යම පන්තික ජනතාව සෑම ජන කොට්ටාසවල ඡන්දය මට පාවිච්චි කරා. ඒ නිසා මම ඔවුන් එක දවසක් මට උදෑසන අපේ ඡන්දය ලබා දුන්න ආදරණීය අම්ම කෙනෙක් මට උදෑසන කතා කරලා කිව්වා රුවන් මේ කස්තුරි ආරච්චි ඔයගලන්ට සල්ලි දුන්නා නේද කියලා. ඒ කියන්නේ මම මේ മന്ത്രി ධූරයේ සල්ලි වලට විකුණුවා කියන වැඩපිළිවෙලක් ඒ ජනතාව අතරට යනවා. ඒක ඉතාමත් අසාධාරණ දෙයක්. මම මගේ දේශපාලන ගමන් මොකේදී මේ රුපියලක් මම මේ ජනතා මුදල් මගේ පාවා දීලා නැහැ. ඒ නිසා මම තීන්දුව කරා මේ පිළිබඳව ජනතාව මාත් එක්ක සම්බන්ධලා මම ජනතාවත් එක්ක දේශපාලනය කරන්න ඕනේ. මේ කරදර විතරක් නෙමෙයි හැලියගොඩ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න ප්‍රායෝගික අත්දැකීමක් තියෙන ජනතා නායකයෙක් හැටියට ඔවුන්ගේ දුක දන්න කෙනෙක් හැටියට මම මේ ශාස්ත්‍රයේ ඉන්න ඕනේ කියන අවබෝධයක් නිසා මම මගේ නිවැරදිභාවයත් ජනතාවටත් මට ඡන්දය පාවිච්චි කරපු ජනතාවට පැහැදිලිව ඒ ගම්වල ජීවත් වීම කිසි ගැටලුවක් නැතුව වැඩ කරන්න ඕනේකම නිසා මම මේ පිළිබඳව අධිකරණය සඳහා යොමු වෙන්න තීන්දුව කරා. ඒ සඳහා මම අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. ඒ නිසා ඒකෙන් පැහැදිලි වෙනවා මට අධිකරණයේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තිබෙන්නේ මම කිසිම ගැටලුවක් නැතුව මේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කරා කියලා. ඒ නිසා මම මුදල් වලට පාවා දෙන්න නෑ මගේ മന്ത്രിකම. ජනතාවට තමයි මම වග කියන්නේ. ඒ නිසා ඒ පිළිබඳව නිවැරදිතාවයේ ජනතාවට ඔප්පු කිරීම පිණිස මම අධිකරණ ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා.